වැඩට යන්න බිල්ඩිමෙන් එළියට බහැලා බලද්දි මේ බස් කාඩ් එකේ බැලන්ස් එක බලද්දි මේ ඒක ඉවරයි. මන්ත්ලි පාස් එක ඉවරයි. ගිහිල්ලා මන්ත්ලි පාස් එක දාගන්න ඕන ඩිරම් 200ක් ඇති මේ මන්ත්ලි පාස් එකටයි ටැක්සි වලටයි බස් වලටයි එතකොට අනම්මනම් වලට ට්‍රාන්ස්පෝර්ට් වල ඩිරම් 200ක් හොඳටම ඇති. මොකද බස් එක මිස් වුණොත් ටැක්සි තමයි 6000ට එන්න කාලිෆ් ගන්න ඕනේ. ඕකත් අරගෙන ෂේප් එකේ යන්න ඕනේ මේ බස් කාඩ් එක රීචාර්ජ් කරගන්න. මෙතන තියෙනවා ඔය වගේ මැෂින්. ඔය මැෂින් එකට ගිහලා මේ බස් කාඩ් එක තියලා රීචාර්ජ් කරගන්න පුළුවන්. මෙතනින් මේව මම රීචාර්ජ් එක දීලා මන්ත්ලි පාස් එක සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ තියෙන මේ ඩිරම් 100ක් දානවා. ඕකෙන් 5ක් ඉතුරු වෙනවා. ෂේප් එකේ ඩිරම් 100 දාලා ටික වෙලාවක් ප්‍රොසෙස් වෙනවා ඕක. විනාඩියක් තප්පර ගානක් ඕක ප්‍රොසෙස් වෙනවා. ඒක ප්‍රොසෙස් වුණාට පස්සේ මේ ඉතුරු 5 බැලන්ස් එකත් ඇවිල්ලා ඒක අරගෙන බස් කාඩ් එක ගන්න ඕනේ. ඕක ගත්තට මේ ආයෙ ඩබල් චෙක් කරන්න ඕනේ. මොකද මේ රීචාර්ජ් වෙලා දන්නේ නැහැ. රීචාර්ජ් වෙලා නැත්තම් මාර කේස් එක වෙන්නේ. ඔහොම දාලා බලන්න ඕනේ ආයෙ මේ මන්ත්ලි පාස් එක දිනනොත්. ඕක අත්වෙන දැනගන්න තියෙන හින්දා අවුලක් නැහැ ෂේප්. මම දැක්ක ලංකාවෙත් මේ මෙට්‍රෝ බස් වල මන්ත්ලි පාස් එකක් දාලා තියෙනවා 799ක්ද කොහෙද. ඉතින් මේ ඩිරම් 95ක මන්ත්ලි පාස් එකක් කරන් ලංකාවේ 700 ගාණක් කියන්නේ ඉතින් වටිනවා. ඉතින් ලංකාවේ මෙට්‍රෝ බස් වලට මන්ත්ලි පාස් එකක් හදලා දානවා කියන්නේ හොඳයි. මම ෂේප් එකේ යනවා දැන් මේ මොකද බස් එකට යන්න බෑ. ඔක්කොටම කලින් බලන්න ඕනේ බස් එක කීයටද තියෙන්නේ කියලා. මෙතන ෂේප් එක අපේ ඇප් එකක් තියෙනවා. ඒකෙන් බලන්න ඕනේ 94 බස් එක තියෙන්නේ කීයටද කියලා. 12:32ට. තා වෙලා තියෙන හින්දා මම යනවා මේ චාය එකක් ගන්න. මොකද මේ පැත්තේ ඉන්න කොල්ලෝ ටික උව්වක් දෙන්නේ නැහැ. අතන තියෙන කඩේට තමයි යන්නේ චාය එකක් ගහන්න. මං ගිහිල්ලා ඉතින් චාය එකක් ඉල්ලුවා ෂේප් එකේ ෆ්‍රෙෂ් මිල්ක් චායි තමයි. නැත්තම් කරක් එක සෙට් වෙන්නේ නැහැ වෙලාවකට වතුර වගේ. ෆ්‍රෙෂ් මිල්ක් චාය එකකුයි මේ රෝල්ස් එකකුයි ගත්තා මං. ඉතින් ඒක ෂේප් එකේ view වෙලක් තියෙනවානේ. හරියට වෙලාව බලන්න ඕනේ. නැත්තම් කොයි වෙලේ බස් එකේ ආයිත් දන්නේ නැහැ. ගියොත් ඉතින් ටැක්සි තමයි. ටැක්සිය ඩිරම් 20ක් යනවා මේ සාදියත් වලට. ෂේප් එකේ ටයිම් එකක් ආවා. ඉතින් මං ඊට පස්සේ ගියා. ඉතින් බස් එක නවත්තන තැනට. එතනින් ඔහම ෂේප් එකේ ගියාම මේ අපිට සෙට් වෙන්නේ බස් එක එතන තියෙන පොඩි ගහක් එතනට යටට වෙලා බලන් ඉන්න බස් එක නේ. අතනේ ඔහම ඇවිල්ලා අතනින් නවත්තනවා බස් එක. එහෙම හිමීට ගිහිල්ලා බස් එකත් ආවේ. ඉතින් මම මේකත් එක්කම යනවා ඉතින්. ජය වේවා. මම වීඩියෝ බලන්න ආදරේ හැමෝටම. තව වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් කොල්ලෝ අපි ගියා. සුබ ගමන්.